මහීගේ තාත්තගේ අවසන් කටයුතු සිද්ධ වෙනකම් කල්පන මළගෙදරට නොආවේ. එතන ලොකු කලබලයක් වෙන එක නතර කරන්න වෙන්නේ නැති කියලා අපි හැමෝම හිතුවා. කල්පන කියන්නේ ලේසියෙන් අතහරින එකෙක් නෙවෙයි කියලා අපි හැමෝම දන්නවා. කතාව ඉදිරියට වෙන්න යන කවුරුත් බලාපොරොත්තු නොවුණු අන්තිම සෙල්ලමක්. අවසාන මොහොතේ ඒ කියන්නේ දේහය අදහනාගාරයට අරන් යන වෙලාවේ කල්පන එතනට කඩාවදින්නේ නිකම්ම නෙවෙයි. මුළු හදවතින්ම බිඳලා ඉන්න මහීට අසේනිට මේ වෙලාවේ ශක්තියක් වෙලා ළඟින් ඉන්න දෙන්නේ නැතුව ඉන්න. ඇත්තටම අසේනි මේ වෙලාවේ මහී ළඟින් ඉන්න එක ගැන ආරංචි වුණාට පස්සේ තමයි ඔය කල්පන ඔතනට කඩාවදින්නේ. හැමෝම බලාගෙන ඉද්දි යාළුවෝ ටික ඉතින් ඇත්තම කියනවා නම් එතනදී මහී කොච්චර දුකින්ද ඉන්නේ කියන එක කල්පනට වැඩක් නැහැ. කල්පන මෙතනදී කරන්නේ මේ අසේනිව ඇදගෙන යන්න උත්සාහ කරන එක. ඒ වගේම තමයි මෙතන යාළුවෝ ටික විතරයි ඉන්නේ අවසන් මොහොතේ. ඒ හින්දා කල්පන මේ ඉවසීමෙන් ඉඳලා තියෙන්නේ ගමේ අනිත් මිනිස්සු ටික පිට වෙලා යනකම් වෙන්න පුළුවන් කියලයි මං ඔයාලට කියන්නේ. ඇත්තටම කියනවා නම් මෙතනදී කල්පන Tamanට ඡන්දෙත් ඉල්ලන්න තියෙන නිසා කාවවත් තරහ කරගන්න බෑ නිසා තමයි මේ වගේ පියවරක් අරගෙන තියෙන්නේ කියන කතාව අපි අද මතක් කළ යුතුයි. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? කල්පන අදහනාගාරට ඇවිල්ලා මහීගේ හිත හදාදී ඉන්න අසේනිට තර්ජනය කරලා අසේනිව අරගෙන යනකම් මහීට බලන් ඉන්න පුළුවන් වෙයිද? දැන් මගේ තාත්තත් නෑ අක්කත් නෑ. ඒ හින්දා අසේනිව කල්පනට අයිති කරගන්න Taman නොදෙන බව කෙලින්ම කියන්න මහීට අවස්ථාව ලැබෙයි.